පාටකුරුල්ල කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩාක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. මේ channel එකේදී කරන්නේ කතාවකදී ඉස්සරහදී වෙන්න පුළුවන් කොටසක් ගැන අපි අනුමාන කරලා ඔයාලට කියනවා. ඒ කියන්නේ guess එකක් තමයි මෙතනදී අපි කරන්නේ. හරි, අපි යමු අද කතාවට. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ડોක්ටර් ඉදිරියට කෙවින් ළඟදී සහ කෙවින්ගේ තාත්තා ළඟදී නුරාන්ට බැන වදින හේතුවක් සම්බන්ධව. විශේෂයෙන් මේ නුරාන් හදන්නේ කෙවිනුයි කෙවින්ගේ තාත්තවයි තරහ කරන්න. කෙවින්ට පවුලක් නැති කරලා දේපොළයි සල්ලි මේ හැමදේම අයිති කරගන්න. ඒ වගේම තමයි කෙවින්ට කිසිම උවමනාවක් නැහැ නුරාන්ට විරුද්ධව යන්න. හැබැයි ඒ වුණාට නුරාන්ට හැමදේම දීලා තමන්ගේ අක්කව හරි ආදරෙන් බලා ගන්නවා නම් තමන්ට දුකක් නැහැ. ඉතින් නුරාන් එහෙම කවදාවත් කරන්නේ නැහැ. ඒ වගේම එහෙම හිතන්නෙත් නැහැ. නුරාන්ට ඕන කරන්නේ කෙවින්ගෙන් හැමදේම උදුරගෙන කෙවින්ගේ සතුට නැති කරන්න. මේ කට්ටියගේ සල්ලි විතරමයි ඕන කරන්නේ නුරාන්ට. ඉතින් නුරාන් මේ විදියට හැසිරෙද්දී නුරාන්ගේ තාත්තගේ කෙවින්ගේ තාත්තගේ අතර අතීතයේදී ලොකු ගැටණයක් වෙලා තියෙනවා කියලාත් අපිට ගෙස් එකක් කරගන්න පුළුවන්. නැත්තම් ඇත්තටම ඇයි නුරාන් මේ විදියට හැසිරෙන්නේ? නුරාන් ඇයි මේ පවුලට මේ විදියට සම්බන්ධ වෙලා මේ දේපල ඔක්කොම අයිති කරගන්න හදන්නේ? මෙතන මොකක් හරිම දෙයක් තියෙනවා. මෙන්න මේ ගැටණේ නිසා අනිවාර්යයෙන්ම පස්සේ කාලෙකදී කෙවින්ගේ තාත්තා කිසිම වරදක් නොකරපු නිසා එයා පොහොසත් තත්යකට පත් වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ තරහට නුරාන් මේ පවුලෙන් පලිගන්න හදනවා වෙන්නත් පුළුවන්. හැබැයි ડોක්ටර් හරියට මේක ගැන හිතනවා. මොකද ડોක්ටර් ඇත්තටම මේ කෙවින්ගේ පවුලට ගොඩාක් උදව් කරන්න කැමති කෙනෙක්. මොකද කෙවින් මෙතනදි වැරද්දක් කරලා නැහැ. අනිත් එක තමයි කෙවින්ගේ අක්කා වැරද්දක් කරලත් නැහැ. ඒ වගේම මේ නුරාන් කියන්නේ මහා කපටි මිනිසෙක් කියන එක ගැනත් ડોක්ටර් හොඳටම දන්නවා. ඉතින් ડોක්ටර් දැනත් ડોක්ටර්ගේ හිතට වද දෙනවා ඇති කොහොමද මේ දේ දැනත් නුරාන්ට මෙහෙම රිලැක්ස් එකේ ඉන්න දෙන්නේ කියලා. ඉතින් ડોක්ටර් කෙවින් මේ පවුලෙන් ඈත් කරොත් තමන් ඉවසන්නේ නැහැ. මොකද තමන්ට ඉවසන්න පුළුවන්කමකුත් නැහැ. මේ පවුල කොච්චර සතුටින් ආදරෙන් හිටපු පවුලක් කියන එක ડોක්ටර් දන්නවා. ඒ නිසා නුරාන් මේ වගේ දෙයක් කරන්න උත්සාහ කරපු එක වැරදි. ඒ වගේම තවදුරටත් කෙවින් මාර්ගයෙන් දැනගන්නවා නිම්නාවේ පැහැරගෙන තියෙන්නේ නුරාන් කියන එක ගැන. ඉතින් මේ වෙලාවේදී මේ දේත් කෙවින් සහ කෙවින්ගේ තාත්තා ඉන්න තැනදීම ડોක්ටර් වමාරන්න පුළුවන් කියලා අපිට අද කතාවේදී ගෙස් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට හිතනවාද මේ ගෙස් එක කොච්චර දුරට සාර්ථකද කියලා? ඔයාලට හිතනවාද මේ වගේ කොටසක් කතාවේදී වෙන්න පුළුවන් කියලා? ඉතින් ඔයාලට හිතන දේ අපිට කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.